baby, this is perfection. Hey girl, तुम आज मेरी तुम ही मेरी हर पल में, तुम आज मेरी तुम पल में। hello welcome back to my channel. හරි ඔයාලා thumbnail එක දකිනකොටම දන්නවා මොනවා ගැනද මේ කියන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝම slippers එකක් වල ගණන් හොයාගෙන නේද මේ ආවේ. හරි ඉන්න මම කියන්නම් ගණන් කොහොමද කියලා. ඉතින් lady J එකට අලුතින් එකතු වෙන slippers shoes ටික තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මෙන්න මේක රුපියල් 7450ක් වගේ තමයි උනේ. ඇත්තටම ඔයාලට කියන්න ඕන ලස්සන කලෙක්ෂන් එකක් තමයි මේ පාර ලේඩි ජේ එකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේවා කොටාරියක් එකිනෙකට වෙනස්. සමහර තැන්වල දකින්නට වඩා අර සමහර කලෙක්ෂන් වලින් 1 2 3ක් වගේ නෙමෙයි මෙතන. සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. එකිනෙකට වෙනස් විදිහේ ගොඩක් දේවල් මෙතන තිබුණා. ඉතින් ඔයාලට ෆ්ලැට් ස්ලිපර්ස් ඕන නම් ෆ්ලැට් ඒවා, තව මෙතන හීල්ස් ඒවා තියෙනවා, තව කෝට් ෂූ වර්ග ඒවා තියෙනවා. මේ ටිකේම තියෙන කෝට් ෂූ ඒවා. ඒවා රුපියල් 3190ක් වගේ තමයි වුනේ. ඉතින් හරිම ලස්සනයි. හරිම නියුඩ් කලර්ස් ටිකක් තමයි මේ කෝට් ෂූ වල ඉස්සරහා තිබුණේ. ඉතින් මට දැක්කට පස්සේ වීඩියෝ එකක් ගන්න හිතුණා මේවා ගැනම වෙනමම. මොකද නැත්තම් බ්ලොග්ස් එහෙම දිග වැඩි වෙන නිසා ඒවා ටිකක් බෝරින් වෙනවා. ඒ නිසා තමයි මම මෙහෙම කොටස් වශයෙන් ඔයාලට ගෙනාවේ. ඉතින් මෙන්න මේක රුපියල් 3190යි. ඇත්තට මේක මම කලින් shops වල එහෙම දැකලා නැහැ. ඒක හරිම ලස්සනයි. තව මෙන්න මේකටත් මට මාර විදියට හිත ගියා. ඒක මම දැකලා තියෙනවා TikTok එකේ එහෙම ගර්ල්ස්ලා එහෙම පාවිච්චි කරනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ එතරම් චුට්ටක් එහාට වෙන මෙන්න මේ වගේ බේබීස් ඇඳුම් ටිකක් තිබුණා. මාරම ලස්සනයි. මෙතන ෆ්‍රොක් එකක් තිබුණා. ඒක රුපියල් 4190ක් තමයි වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එකක්. ඉතින් මෙයාලගේ හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එකකුත් තියෙනවා ලොකුවටම. මම ඉතින් මට පුළුවන් විදියට හැම එකකම වගේ prices ඔයාලත් එක්ක ගේන්න ගොඩාක් උත්සාහ ගන්නවා. ඉතින් 7000 ගණන් 6000 ගණන් 4000 ඉඳන්ම මෙයාලගේ prices තියෙනවා. බෑග් prices වලට bags එහෙම තියෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති මෙතන එකක් අතර local වගේ bags නෑ. ඔක්කොම branded imported bags තමයි තියෙන්නේ. රුපියල් 3100ක් වගේ තමයි අර කලින් පෙන්නපු බෑග් එක උනේ. ඉතින් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හෑන්ඩ් බෑග් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට normally බෑග් එකක් ගත්තොත් අවුරුද්දක් වගේ එකමාරක් වගේ පාවිච්චි කරනකොට ඒ වගේ හැම යනවා. ඒ වගේ දේවල් වෙනවනේ. ඉතින් මේ බෑග් එහෙම නෙමෙයි. ඉතින් හරිම ඒ කියන්නේ හරිම බ්‍රෑන්ඩඩ්. ඒ වගේම තමයි ගොඩක් කල් යූස් කරන්න පුළුවන් අපිට. එතකොට මේ වගේ චූටි බෑග් එකක් තියෙනවා රුපියල් 1250ක් වගේ තමයි වෙන්නේ. ඒකත් හරිම ස්වීට් අනේ. ඒක හරි ලස්සනයි. ඊට පස්සේ මම පෙන්නන්නම් මෙන්න මේ වගේ බෑග්ස් තියෙනවා. ඒ වගේ ප්‍රයිස් එක මම දාලා ඇති. මට පුළුවන් විදියට තමයි මම දාන්නේ. මොකද හැම එකෙම prices කියන මාරම අමාරුයි. ඉතින් මෙන්න මේ වගේව තියෙනවා රුපියල් 3250ක් වගේ තමයි උනේ. ඉතින් ඔයාලට ඔෆිස් එකට පාටි එකකට normal ගමනකට වුණත් යන්න bags මෙයාලා ළඟ තියෙනවා. ඔයාලා ඇවිල්ලා හොඳට තෝරලා කරලා බලලා ගන්න. ඉතින් ලේඩි ජේ එකට එනවා නම් ටිකක් වෙලා කාලය ගත කරන බලාගෙන ඉන්න. මොකද බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම bags ගැනයි slippers ගැනයි විතරයි heels ගැනයි. ඊට පස්සේ school bags එහෙම තියෙනවා. යාළුවා අමතක කරලත් නෑ. ඉතින් අනිවාර්යයෙන්ම school bags මෙතන තියෙනවා. හරිම ලස්සනයි මේ school bags ටික නම්. ඒ කියන්නේ ආයිමත් ඉස්කෝලේ යන හිතනවා. හරිම ලස්සනයි. තව මෙන්න මේ white color bag එකටත් මට මාර විදිහට හිත ගියා. ඒක රුපියල් 1100ක් වගේ තමයි උනේ. ඉතින් ඒක හරිම ලස්සනයි. මම හිතනවා price එකත් එච්චර ලොකු price එකක් නෙමෙයි යන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට දරන්න පුළුවන් විදිහේ prices තමයි මේකේ තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ ටික නම් සාමාන්‍යයෙන් travel කරනකොට වගේ අපිට ගෙනියන්න පුළුවන්. එහෙට මෙහෙට බඩු එහෙම ගෙනියන්න පුළුවන්. ඒක මෙහා පැත්තේ තමයි මෙන්න මේ වගේ flat slippers ටිකක් තියෙන්නේ. ඒවත් හරිම ලස්සනයි. කියන්නේ වෙන shops වල දකින්න නැවති විදිහේ collection එකක් තමයි තියෙන්නේ. මේ පැත්තේ නම් තියෙන්නේ traveling bags වගේ දේවල්. සාමාන්‍ය trip එකක් යනකොට වගේ අපිට ගෙනියන්න පුළුවන් bags 1350ක් වගේ තමයි උනේ. සාමාන්‍යයෙන් ඕනම කියන්නේ ගොඩක් බඩු ගෙනියන්න පුළුවන් මේ bag එකේ.
ඒ කියන්නේ ගොඩාරියක් දේවල් ගෙනියන්න පුළුවන්. ෂිපර් එකකුත් තියෙනවා. රුපියල් 1350ක් වගේ තමයි වුනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ස්කූල් බෑග්ස්. ඒ වගේම තමයි මෙතන පිරිමි ළමයිගේ බෑග්ස් තමයි මේ තියෙන්නේ. එයාලට ඔෆිස් එකට වැඩට දුර ගමනක් යනකොට මෙන්න මේ වගේ සයිඩ් බෑග් එකක් විදිහට සමහර බෝයිස්ලා පාවිච්චි කරනවා. අන්න ඒ වගේ බෑග්ස් එහෙම තියෙනවා. ඉතින් ඔයා බෝයි කෙනෙක් නම් ඔයා මේ වගේ බෑග් එකක් හොයලා ඉඳියනම් ලේඩි ජේකට එන්න. ඉතින් ඔයා වෙන බෑග් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ පිරිමි ළමයින්ගේ සපත්තු වගේ දේවල් ස්ලිපර්ස් තියෙනවා. තව මෙන්න මේ වගේ කියුට් ටෙඩි බෙයාර්ස් ටිකකුත් ඔයාලට දකින්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා රටවල ට්‍රැවල් කරන්න හිතන් ඉන්නව නම් ඉතින් මෙන්න මේ වගේ බෑග්ස් ගන්න පුළුවන්. මේ වගේ යා බෑග්ස් ගන්න පුළුවන්. රුපියල් 12500 ඉඳලම තියෙනවා. මෙන්න මේ පැත්තේ නම් යායක්ම තියෙනවා ට්‍රැවලින් බෑග්ස් එහෙම. රට යන බලාපොරොත්තුෙන් කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔයාලට හොඳම ක්වොලිටි එකට බ්‍රෑන්ඩඩ් බෑග්ස් එකක් එහෙම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒවා මේ වගේ බෑග්ස් ගන්නකොට පොඩක් ප්‍රමිතියකින් යුක්තව ගන්න ඕන. මොකද සාමාන්‍යයෙන් අපි ගොඩාක් දුර ගමනක් යන්නේ. ඒ නිසා ඉතින් ඔයාලට මෙතෙන්ට ආවොත් රුපියල් 12500 ඉඳලම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අදත් වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක වෙනකම් බලනවා නම් thanks for watching.